වෙසක් දවසේ අපි ආවා මේ සැරේ මීමුරේ. මීමුරේ කියන්නේ ඉතින් රාම රාවණ ඉතිහාසෙට දිව යන ඉතිහාසයක් තියෙන ලස්සන ප්‍රදේශයක් ඉතින්. අද බලන්න මේ අසිරිය විද ගන්න අපි අද හුලන් ටිකක් සැර වැඩි. මට්ට ලොකේෂන් එක මෙතන තියෙන ඉතින් නායි ගිහිල්ලා ගියසරේ වෙච්ච විශේෂණත් එක්ක ඔන්න මීමුරේට ආවා අපි. මේ තියෙන්නේ වැඩි නායිගේ තැන් තියෙන කොට. අර විරාජමානව තියෙන දුම්බර දැවැන්ත කඳු ටික තියෙනවා ඇති. මේ ළඟින්ම දුම්බානගල තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අර ලකේගලනේ. ඔව් ලකේගල පේනවා. ඊට පස්සේ මේ ටික මේ අලුගල් කන්ද අලුගල් කන්දත් එක්ක සුපිරිම කඳු සෙට් එකක්. මේ අද ඈතට යන අල රවුට් එකක් තියෙනවා නේ. වෙනතන ඔය මේස මීටු බෙහෙත්. ඉතින් ඔන්න අද අපි ආවේ අලුත් දෙයක් හොයාගෙන අලුත් විදිහට අපි යන්නේ කොහොමද අර ගල් ගුහාව යන්නේ. අදත් ඔන්න ඔයාලා වෙනුවෙන් අලුත් ගල් ගුහාවක් ගල් වෙනක් කුමම් මාර්ගයක් හොයන්න යන වෙලාවේ අපි බලමු අර ඈත පේන කන්දක අස්සක තියෙන ගල් ගුහාවකට යන්න බලාපොරොත්තු වෙන්නේ. හම්බෙමු ඒ වගේ හොඳ තැනක කුකුල්ල දැන තමයි ඉන්නේ. එතකොට අපි යන්න යන්නේ වෙඩිලුණු ගුහාව හොයාගෙන. කිලෝමීටර් 8ක් යන්න ඕනේ මෙතන ඉඳලා. එතකොට වෙඩිලුණු ගුහාව කියන්නේ මේ රාවණ යුද කාලේ ඒවා ප්‍රයෝජන ගත් දේවල් කියලා මේ කට කතාවල තියෙනවා. අපි ගිහිල්ලා බලමු. ඉතින් වෙඩිලුණු ගුහාවේ වෙනස් පන්තයකට ගිහිල්ලා බලමු මොන වගේ වෙනසක්ද තියෙන්නේ කියලා. අර නිට්ටා නායකයාට පස්සේ අපි යන්නේ අද බලමු පාර පැහැදිලි තියෙද කියලා. ගිහිල්ලා බලමු එහෙනම් වෙඩිලුණු ගුහාවට. වවුල්ලෙන කියලාත් කියන වෙඩිලුණු ගුහාවට. ඒ කියන්නේ ගමේ මිනිස්සු කියන්නේ වවුල්ලෙන කියලා. අර පොදිනේ දන්නේ වෙඩිලුණු ගුහාව කිව්වොත් තමයි. මෙතන ඉඳන් කිලෝමීටර් 8ක් යන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. අර පොලි කුණාටුවත් එක්ක පාරවල් ලොකු විනාශ වෙලා තියෙනවා. ලොකු ව්‍යසනයක් වෙලා තියෙන මේ පේනවනේ. මේ ඔක්කොම කඳු නායි ගිහිල්ලා පාරවල් වැහිලා ගල් පෑදිලා ලොකු ව්‍යසනයක් වෙලා මේ පැත්තේ. සම්පූර්ණ දැනට පාරවල් හදාගෙන ගිහිල්ලා තියෙන දැන් යන්න පුළුවන් මට්ටමට තියෙනවා. යන්න පුළුවන් මට්ටමට තියෙනවා. විශාල නායක් ගිහිල්ලා තියෙනවා. විශාල නායක් ගිහිල්ලා තියෙන නමුත් මේ ඈත කාලේදී ගල් බැමි ගහලා අයිත් හදලා තියෙනවා. පොත පල්ලෙහාට කියලා බලමු. මෙතනින් නම් පල්ලෙහාට මාකරයක් වගේ ඈත පේන්නේ. ඈත නායකගේ ලකුණු තියෙන හැමතැනකම. මම මෑත ඉතිහාසයේ වෙච්ච විවතනේ මේ උඩින් අපිට පේන්නේ මේ නායකගිලා තියෙන සුදුවලාගල කන්ද. මේ තියෙන සුදුවලාගල කන්ද. ඒකට මේක උඩක් පොකුණක් තියෙනවා. යන්න බලාපොරොත්තු තියෙනවා. බලමු ඉස්සරහ කාලේදී යමු බලන්න. මම පොඩ්ඩක් මේ නායකගේ ෆොටෝ එකක් වීඩියෝ බලන්න යන්නේ. අපි පොඩ්ඩක් ගානවලුනේ. කොහමද? අපරිය දෙන්නේ. මාර්ගයේ දැන් පිටුට මැල්ලා ඉන්න අපි දැන් මෙතන දාලා තියෙන බෝඩ් එක බලන්න. කිලෝමීටර් 2ක් යන්න තියෙනවා. මෙතන කොඹුගොල්ල විදුලුණු ගහ බලන්න කොහොමද කියලා බලමු. අර අයිනෙන් පේන්නේ තොන්තිස් කළ. ඊට පස්සේ මේ මැද හරිය පේන දෙක වන්නේ මාන්න. මේ තමයි ඉතින් ලංකාවේ කඳුනගින් ළඟේ පාරාදීසයේ විදියට සැලකෙන මීමුරේ ලකේගල. ඉතින් ලකේගල කියන්නේ ලංකාවේ නගින්න අර කඳුනගින් ආයේගේ මේ තවත් අමාරුම හයික් එකක් තමයි ඔක. හරි ලස්සනට මෙතන පේනවා. ඉතින් මේ මාර්ගේ තමයි ඉදිරියට යන්න ඕනේ. වෙඩිලුණු ගුහාවට යන පාර. අපි ගිහිල්ලා ඉස්සරහට බලමු. තවත් මේ වටිනා කියන දේවල් තියෙනවා. බලමු ගිහිල්ලා. වෙඩිලුණු ගුහාවට යන අතරමඟ තියෙනවා ආරණ්‍ය තේනාසනයක් තියෙනවා. ලස්සන දැනක පිටල් තියෙන්නේ. ඉතින් මෙතනින් ඇවිල්ලා දකුණට පැත්තට තමයි යන්න ඕනේ වෙඩිලුණු ගුහාවට යනකොට. ඒ කියන්නේ මේ පාරේ යන්න තියෙන ආරණ්‍ය තේනාසනෙට මෙතනින් වෙඩිලුණු ගුහාවට යන පාර තමයි මේක. තව පොඩි දුරක් යන්න තියෙන බලමු ගිහිල්ලා ඉතින්
සුළු කුණාටුවෙන් කුණ තරම් හානියක් වෙලා තියෙනවද කියලා හිතා ගන්න පුළුවන් නේද මේ ගල් දැක්කම. මම දැන් මීට කලින් ඔයාලා ගොඩක් මේකට ඇවිදින්න ඇවිල්ලා ඇති. ඒ වුණාට ඉතින් තිබ්බ තැනක් හොයාගන්නව නැති තරම් කොහොම වෙනම පැත්තකට පෙල්ලිලා කියන්නේ උඩු යටිපුර වෙලා තියෙන්නේ. ඒ තරම් විශාල ජල කඳක් මේ ඇවිල්ලා තියෙනවානේ. මොන තරම් විශාල ජල කඳක් එන්න ඇද්ද මේක පහළට මේ තරම් ලොකු විශාල ගල් ඔක්කොම පෙල්ලිලා මේ පාරවලම ඔක්කොම වැහිලා තියෙන්නේ. කියන්නේ වෙල්ලුණු ගුහාවට ඉස්සර යන පාරවල් නැහැ කිව්වත් දැන්. ඒ මේවා හොයාගෙන ඉන්න මේ දිපු පාරවලම ඔක්කොම ගන්නට දෙන්නේ ඔක්කොම නැතිලා තියෙන්නේ. මේ තියෙන ඉතින් ලස්සන පාරක් තිබ්බා ඉස්සර වෙල්ලුණු ගුහාවට යන්න. ඉතින් දැන් නම් කොහොම විනාශ වෙලා කොහොම හොයාගන්නත් තැනක් නැහැ. මේ තරම් ගල් කඳු කඩාන ඇවිල්ලා තියෙන මේ දාගන්නත් බැරි විදියට මොන තරම් ව්‍යසනයක්ද මේ තරම් පස් ගල් ඇවිල්ලා ගොඩ ගහන්න තරම් යෝධ ජල කඳක් ඇවිල්ලා තියෙන මේක පල්ලෙහා. මේකේ ලකේ ගල් කොමලිය තොරින් ඉදන් කරලා බලනවා තනර බලමු මේ ඉතින් කැලේට ඇතුල් වෙලා නායල පහු කරලා මෙතනින් ආපුවහම ලොකු ගලක් තියෙනවා. ඉතින් පාර තියෙනවා. මේකට ගොඩක් අය දන්නා මේ පරණ පාර. නමුත් මේ අර නායකයේ සීන් එකට පාර පොඩ වැහිලා තියෙනවා. බලමු මේ තියෙන මෙතනින් පරිවල සෙට් වුණා නම් උඩට යන්න තමයි තියෙන්නේ. මේකේ ගොඩක් අය ඇවිල්ලා ඇති මීට කලින්. දැන් අර සුළුකුණාටුවෙන් පස්සේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මේ වගේ පාරක තමයි උඩට යන්න තියෙන්නේ. බලමු කියලා. දැන් අපි වෙදිලුණු ගුහාවට ඉක්ෂුවටම ඇවිල්ලා. තාම ටික වෙලා ගියන්ති. අපි ඉන්නවා සමහර යාළුවෝ රාම රාවණ ඉතිහාසයේ සොයන. ඉතින් යාළට හොඳම තෝතැනක් තමයි මේ මුරේ කියන්නේ. මේ මුරේ ගත්තාම එක කන්දකින් දෙකකින් නැගලා නතර කරන්න බෑ. මොකද ඒ තරම් කඳු විශාල කඳු ප්‍රමාණයක් තියෙන ප්‍රදේශයක් තමයි මේ මුරේ කියන්නේ. ඒකට ලකේ ගල ගත්තාම රාම රාවණ යුද්ධ සම්බන්ධ කතා තියෙනවා. මේ වෙඩ්ලුණු ගුහාවෙන් තියෙනවා මේ රාම රාවණ මේ ගැන කතාන්දර. ඊට පස්සේ ඒ ඈත ඉතිහාසය. ඒතකොට මේ මෑතක සාමාන්‍ය අවුරුදු 1800 ගණන්කට දුවනකොට දී වෙනකොට බ්‍රිතාන්‍ය ආක්‍රමණයන් ලංකාවට එනකොට මෙහින් මේ වෙඩි බෙහෙත් ගත්ත කියන කතාවක් තියෙනවා. ඒ කියන්නේ රාජින කාලට වගේ දී වෙනකොට කොහොම වුණත් ඉතින් ඉතිහාසයේ ලංකාවේ ඉතිහාසය කොහොමද විකෘති වෙලා තියෙන්නේ? ඇත්ත ඉතිහාසයත් පිටිස් දෙකක් බෙදලා තමයි සංසන්දනය කරන්නේ. එතකොට දැන් අපි බම්බරකර රජමහා ගල්ලෙන් පිළිබඳව කතා කරනකොට එතෙන්ද ගියාම වෙනම කතාවක් තියෙනවා. කියන්නේ බුදුහාමුදුරුවෝ ඉපදිච්ච තැන මේ ලංකාව කියන කතාව මේ ගොඩක් දෙනෙක් කියනවා. ඉතින් ඒ වගේ මෙතනත් රාම රාවණ ඉතිහාසය ගැන කතා කරනකොට රාම රාවණ කතාවක් නෑ කියන එකක් තියෙනවා කියන. මේ අයලා ගවේෂණ කරලා බලන්න පුළුවන් හොඳ තෝතෙන් තමයි මේ තියෙන්නේ. දැන් අර වැස්සත් එක්ක ගොඩක්ම පාරවල් ඇහිලා තියෙනවා. මම කියන්නේ කීප දෙනෙක් හැරුණකොට මේ ළඟදී විශාල පිරිසක් මේ වෙදිලුණු ගහට ඇවිල්ලා නැහැ. පොඩි වෙලාවක තියෙන වෙදිලුණු ගහට කිට්ටු වෙලා ඉන්න බලන්න. වෙදිලුණු ගහට යන මාර්ගයේ අපි කොයි විශාල නායක ගිහිලා තියෙනවා කියලා. ඉතින් ආයෙත් අපි මේ නායක ගියේ තැනට සෙට් වුණා. පාර තැනින් තැන වැහිලා තිබුණේ. මෙතන තියෙන විශාල නායක ගිහිල්ලා ගල් කඳු ගස් කඩාගෙන ඇවිල්ලා තියෙනවා. එනනේ වෙලා තියෙනවා. නාය ආරම්භයක්. ඔන්න නාය ප්‍රතිඵලනේ. ඉතින් අර උඩට යන්න ඕන මේ වෙලුණු ගාවට. යමු තව ටිකයි. ඔන්න ඉතින් ඒ සිහිනේ සැබෑවෙන් යන්නේ
වෙළුණු ගුහාව. නිත්වා අපදායෙන් පස්සේ අද තමයි මේ පැත්තට අපි ආවේ. ගොඩ දෙනෙක් ඇවිල්ලා නැහැ මේ පැත්තට. මේ මෙතන වෙළුණු ගුහාවට මුලට පේන ලොකේෂන් එක තමයි මේක. ඒතර මේ නිසා මුලට අපි ආවේ මේ කුඩි ආවේ. පාස්පෝර්ට් ඇවිල්ලා නේද? ඉන්න වෙළුණු ගුහාව. මුලින්ම තමයි වෙළුණු ගුහාවේ මුලින්ම තමයි ගැලවිලා ඇවිල්ලා තියෙන්නේ. යම් මුලට ඇතුලේ ගිහිල්ලා බලමු ඇතුලට. වෙළුණු ගුහාවේ ඇතුලට ගිහිල්ලා බලමු. ඉතිහාසය ගැන කියනවා නම් සාමරාණ යුද සමයේ රාවණ රජුට දෙඩි බෙහෙත් ගත්ත ගුහාව විදිහට තමයි මෙතන සැලකෙන්නේ. ඊට අමතරව මෑත කාලේ මම අර කිව්වා වගේ 1700 ගණන් වලට එහා ගිය පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි යුග වලට යනකොට ඒ කාලේ ලංකාවේ හමුදාවන්ට කාර්තුවක් සඳහා වෙඩි බෙහෙත් ගත්ත ගුහාව කියලා ජනප්‍රවාදවල කතාවල සඳහන් වෙනවා. ඉතින් ඇත්ත නැත්ත කොහොම වුණත් මෙතන මේ විදි ගුහාවක් තියෙනවා. අපි ඇතුළට ගිහලා බලමු මොනවා වගේ දේවල්ද ඇතුළේ තියෙන්නේ කියලා. ලස්සනට තිබ්බ පාර නායි ගිහිල්ලා ඒ වුණාට මේ පාර හදාගෙන අපි යන්නේ අද. වැරදි ගොඩට නැගලා යන්නේ. පාරක් හරිතෙන් පාරක් අපි හිතලා හදාගත්තා නේ. මරියද වෙළුණු ගුහාවට ලං වෙන්න ඕනේ ගල්පෙල්ලේ. මෙතන ගොඩට නැගලා කොහොම ටිකක් අමාරුයි මෙතන යන්න. පාර ඉස්සර තිබ්බා. නැත්තම් අර කලින් ආපු ගොඩක් අය කියයි දැන් ඔහෙන් යන්න ඕනේ පාරක් තියෙනවා කියලා නේ. නමුත් කොහොම එන්නේ? ඔව් මේ පාර නාය ගිහිල්ලා තියෙන්නේ. අර මේ නායට අහුවෙලා තියෙන්නේ. මේ තියෙන්නේ. අපි මේ පල්ලෙහෙන් තමයි ආවේ. මේ පල්ලෙහා කර කුඹුරේ ආයේ. ඊට පස්සේ මේ පල්ලෙහා මේ අර ගල ළඟට ඇවිල්ලා ඒ ගලෙන් මෙතනින් මේ ගහක් තියෙනවා. ගහ ළඟින් උඩට ඇවිල්ලා තමයි මෙතනින් නැගිට ලේසි. උඩට යනකොට එන පාරක් තියෙද්ද නැහැ. ඉස්සර නම් පාරක් තිබ්බා. දැන් නම් නෑ. මේ තාමත් ආසන්නට ඇවිල්ලා තියෙන්නේ. ෂුවර් නෑ මේවත් ඉතින් ගල් ගැලවෙයි පරිස්සමට. මේ ආපු මාර්ගේ පස්සේ. ඔව් සර්ෆ්ටි ෆස්ට් කියනවනේ. තමන්ගේ පරිස්සම හරි තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න ඕනේ. ඒ විදිහට එන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොමයි වෙළුණු ගුහාවට අපි උඩට එනවා. මේ හරියෙන් නම් මම හිතන්නේ පොඩි පාරවල් තියෙනවා මේ. නමුත් අර ඉස්සර තිබ්බ පාරවල් නෑ. ඔක්කොම වෙහිලා තියෙනවා. කල්පොත්ත දිග උඩට නැගගෙන යන්න ඕනේ මේ විදිහට. නාය පටන් ගන්න තියෙන්නේ හරියටම ගල මුලින්ම තමයි ඇදගෙන ගිහිල්ලා තියෙන්නේ. කිලෝමීටර් ගානක් පල්ලෙහාට පේන තෙක්මාන ගිහිල්ලා තියෙනවා. අද ටිකක් අවුව සැරයි. වෙනදා වගේ නෙවෙයි. අවුව ටිකක් සැරයි. තව ටිකයි ඉතින්. ඉස්සනෝනේ. ගහක් වැටිලා පාර හරස් වෙලා මේ විදිහට තියෙන. ඔතන ගියාගෙන ජුට්ටයි ටිකයි තියෙන්නේ. පරිස්සමද පාරවල් විසි පාරවල් තියෙද්දි නේ ගල්ලු දෙනා කියලා යාළුවනේ අපි ආවා මේකට අර වවුල් වෙන කියලාත් කියනවා. මෙව් ඔන්න ඉතින් මේ විදිහට වවුල් වෙනට අපි ආවා. ටිකක් මහන්සි දෙන්න. වෙළුණු ගහට ඇතුල් වෙන්න කලින් මහන්සි පිපාසයට වතුරක් බින්දා හොන්ට ආවා.
අතර මේ මෙතන වතුර පාරක් ඉන්නේ නේද? ඕන් පේනවා. ගල්දිය කොට කාටි කියලා බලමු. මේ හරිය රෙඩි කට්ටිය වෙන්න නැහැ. වීඩියෝ දාලා ස්නාටි දෙන්නේ අනේ. ගඩක් නම් එනවා. Ada lah. Lepas dia naik tu, misalnya gal paru tu tahu sih, hotel. Oh, kau sama lu dia. Oh. ගල් උඩ ගලක් කඩා නේද? ඒ කියන්නේ ගලේ තියෙන ගල් ඔක්කොම කඩන්න වෙලා මේ පේනවා මෙතෙන් අපම පේනවා උඩට. පේන්නේ අරින් ආදී වෙනවා. නේ ඉස්සර දී. කල කඩාන එක හොස්තේ. බලමු අපි ඉස්සරහ. අපුල්ලියන් නේවා ඉස්සන් දෙන්නම නායනේ. ඔන්න යාළුවනි ඉතින් මේ කැලේ කොලේ යනකොට ට්‍රැවලින් කරනකොට හයිකින් කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ යන්නම් වාලේ යන්න බෑ මොකද මේ අද අපිට කාලයකට පස්සේ මේ බෙල්ලුන් ගෝව අසලම අනිවාර්යෙන් අඩිය තියෙන මට්ටමේ තමයි මෙයා හිටියද. ඔව් මේ ටැගින මට්ටමටම වගේ නේද? ඒක අඩියක් එයාගේ උඩ තියලා වාගේ ගන්න මට්ටම තමයි ආද ඉන්නේ. ඉතින් මෙයා තමයි මේ පොලොන් තෙලිස්සා. ගොඩක් අය දන්න පොලොන් තෙලිස්සා. මෙයාව ගොඩක් අඳුර ගන්න පුළුවන් ලක්ෂණ තමයි ඉතේ ඉදිරිපස කොටස ඒ කියන්නේ තුන්ඩිය කියන්නේ කේරළේ තරම් ඉහළට කියන්නේ ඉතින් තමයි යන්නේ. තොල ඉස්සා යන වදිනින් තෙලිස්සා නම හැදිලා තියෙනවා යාගේ. ඒකට කෙටි මහත පුෂ්ටිමත් සිරුරක් තියෙන මෙයා. කියන්නේ දුඹුරු පාට තැඹිලි අලු තද දුඹුරු වාගේ වර්ණ වලින් තමයි තියෙන. අර පුල්ලි තියෙනවා. වෛරම් රටාවක් තියෙනවා. මෙයාගේ අර තාප සංවේදී සර්පෙක් මෙයා. එතකොට යාගේ ඇස සහ නාඩි කුණු වලට තමයි මේ ලොරියල් සිදුරු කියලා කියන්නේ. ඒ තාප සංවේදී සතෙක්. ඒක තාපයේ රාත්‍රී ගෝධුරක් වගේන තමයි මේක උදව් වෙන්නේ යාළුවට. ඉතින් ගොඩක් රැයට තමයි මෙයාව දකින්න පුළුවන්. නමුත් දැන් නම් කොළු රොඩ ඇස්සේ හැංගිලා ඉන්නේ. කුඩා මැඩියන් වගේ තමයි ආහාර ටිකක්. නමුත් මෙයා ඉසදයි සර්පෙක්. ඒ නිසා මේ විස මාරාන්තික නොවුණු කියලා ඉස්සර දාලා තිබ්බට දැන් මෙයා මාරාන්තික විස තියෙන එක්කෙනෙක්. ඉතින් යනකොට කැලේ කොළ යනකොට මෙයාගේ සර්පෙකින් අනිවාර්යෙන්ම මෙයා ගැන සැලකිලිමත්ව යන්න ඕන. කඳුකරේ මෙයා වගේ ගුලි වෙලා පාඩුවේ ඉන්නවා. එයාට ළඟින් ගියොත් දෂ්ට කරනවා. ඒ නිසා මේ කකුල් වගේ තියෙන මේක කටු වගේ තියෙනවා. ඔව් ඒ අර පුල්ලි තියෙන. ඔය පුල්ලි වගේ තියෙන. මේ అవును. එහෙනම් මෙයාව අනිවාර්යෙන් කෑවොත් පෙතමදාර ගන්න වෙනවා. මාරාන්තික සර්පෙක් මේක. මේ දැනට මාරාන්තික සර්පෙක්. එහෙනම් කැලේ කොළ යනකොට පරිස්සම් වෙන්න අනිවාර්යෙන් මේ සර්පයාගේ. ඔව් කල්ලේ නන්න තියනවා යටනේ අපි යන පාර
Here we go. ඉතින් එහාට යන්නත් පුළුවන් මේ යට බලලා යන්න. බලලා යන්න. Body cut. මේ තමයි සොබාදම් මාතාවගේ අපූර්ව නිර්මාණ. මේවා දැක ගන්න නම් පොඩි කට්ටක් කන්න ඕනේ. බලන්න මොන තරම් ලස්සනද කියලා. අවුරුදු ගානක පරණ මුල් පද්ධතියක් ගල්වල ඉතිලා ඒක අර කියා නිම කරන්න බැරි ලස්සනක් තියෙන තැනක්. අපි කියන්නේ ඔයාලා සංචාරය කරන්න. හැබැයි මේ සංචාරක කරනකොට මේවා ලේසි පහසු තැන් නෙවෙයි. අමාරු නගින්න අමාරු කියන උනාට මේ වගේ දේවල් බලන්න නරඹන්න බැරියට ගම අපි මේ ඇවිල්ලා මෙහෙම වීඩියෝ එකක් කරලා ඔයාලට දාන්න ගන්න මේ තරම් මේ ඇත්තටම දකින්න නැති දේවල්. ගහ කියන මුල් පද්ධතියෙන් මුළු ගලම වෙලාගෙන තියෙනවා. ඔව්නේ. ගල අල්ලලා තියාගෙන ඉන්න. ඒ වගේ. මේවා ඉතින් අපෙන් පමණයි. කේෂන් එක මේ විශාල ගුහාවක්. මේක මම හිතන්නේ කතාරම් කොටලා නෑ. නමුත් අර ඈත ඉතිහාසයට දිව යන පිළිම තැනක් තමයි මෙතන මේ තියෙන්නේ. මේ ගල්වල ඉතින් අර නූතන මූත්‍ර ශිල්පියන්ගේ වැඩ කරලා තියෙනවා මේ. තා පොඩි දෙයක් තියෙනවා. මේ පොඩි තව්ව ඇතුලේ මම අර වගේ සත්තු ඉන්නේ. එයාලගේ ගෙවල්. මම දන්නේ නේ. එනේ අංගර කටව දාන්න මේ කුඹල්ලු జాතියක් නේද? කුඹල්ලු జాතියක් කරේ දෙඹරු වගේ නේද? අර ලං කරලා වෙන්නන්න පුළුවන්. මේ බුල් ඔක්කොම යාලගේ මේ තියෙන ඔක්කොම නේ කොහොම තමයි ඉතින් ස්වභාවය අස්සනයිනේ තෙල් බුල්ල වෙලුණු ගුහා මේ විදිහට තියෙන්නේ. අපි නගිමුද ටිකක් උඩ නගින්න තියෙනවා. නැගලා බලමු. මේකේ තමයි මේකට මීමුරේ පැත්තේ කට්ටිය ගොඩක් කියන්නේ වවුල් ගුහාව කියලා. වවුලුන්ගේ ජරාව පෑවෙන්න තියෙනවා. වවුලෝ පාර ගොඩක් ඉන්නවා මේකේ. ඊට අමතරව වෙඩිලුණු ගුහාව කියලා කියනවා. ජනප්‍රවාද කතා රාශියක් තියෙනවා මේ සම්බන්ධව. රාම රාවණ යුගයට දුවන ඉතිහාසයත් ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි කාලේ සාන්තුවක් සඳහා වෙඩිලුණු පිටි බෙහෙත් හදන්න ගත්ත කතාවකුත් කියනවා. ඉතින් මේ හරි කතාන්දර හොදින් සාල ගුහාවක් මේකදී තමයි ලගින්නේ. අමාරු තාක්ෂණයක් රයිඩර් කවුලක් තියලා මෙතනදී ලී වගේ තියලා හදලා තියෙනවා වෙනම යන්න නැගිට. අන්න ඒ විදිහට තමයි අපි කඩියා එන්නේ. තාක්ෂණික නම් කොලප් වෙලා ටික මේ වලට පේනවා නේද මේ වවුලුන්ගේ
ජරාව හරියට නේ තනිකර පොහොර ගොඩක් වගේනේ. තව සත්තු ඉන්නවා මේක. අඩි පාරවල් තියෙන හැමතැනම. අපි ගහමු. විශාලයි. ගුහාවක්. මේ තමයි අපි නගින්න උඩට. Ketika kau dana, ඉස්සරහට ගිහින් බලමු. කලින් පොඩි ගහව දින ඉස්සරහට නේ. එරණ තියෙන නැති. එරණ තියෙන නැති. ඔව්. වහුල් ජරානේ ඔක්කොම තියෙන්නේ. ඔව්. ගිහින් බලමු. කැමරාව දුවිලි වගේ. ඉතින් ඕනේ. පල්ලිය. පල්ලි මේ කරේ නේ. හරියට තියවන. ටිකක් තියෙන. මේ ගල ෂුවර් නෑ. 10 වගේ මොනවා හරි තියනනේ. සත්තු ඉන්නවා. ඔව්. ඒ සත්තු කාලා මේ කාලා නේද? ඔව්. සත්තු ගෙනල්ලා හරි කාලාද? ඒ විදිහට තමයි තියෙන්නේ. අපූර්වම තැන නේද? විශාල ගුහාවක්. බලමු සද්ද කොහොමද? ප්‍රමම. ගල ගැලයනවා. බහුල ඉන්නර ගුහාව ඇතුලේ හරි. ඔව්නේ. මේ ගොඩක් කොටි ගහම නේද? යන්න දෙනවා. ඇතුලට යන්න පුළුවන් නේ? යන්න පුළුවන්. අතනින් වවුලට ඉන්නවා. යාලා ඉන්නවා. කොහොම තමයි තියෙන්නේ. එළිය වැටෙනත් විශාල ගුහාවක් නෙමෙයි. අපි ආපු පැත්තේ. ආ මෙහෙට යන්න තියෙනවානේ. ටෝච් එක දෙන්න. පැත්තේ. වවුල නම් ඉන්නවා. වවුල් ගුහාව කියන්නේ එක නිකන් නෙමෙයි. ගුහාව කියන්නේ නිකන්. වවුල ටික ඔක්කොම එළියට එනවා දැන්. පැත්තෙමුත් ඇතුළට යන්න තියෙනවා. ගිහින් බලමු. අපේ පුවිලක් තියෙන්නේ. පට්ට ගලක් වෙනවා. මේ තරම් මූල ප්‍රමාණයක් දැක්කම. මේ වවුලුගේ ජරාව මෙතන මේ අඩි 1කට වැඩි ජරාව තියෙන්නේ. ඒ නන් නැති ඇති මොකද? වවුලු 1000කට වැඩි ඉන්නවා. අප්පට සිරි වවුලු කොටනේ පොඩි ගුහාවෙන් එළියට ඉන්න ඔක්කොම ටික. මචං වීඩියෝ එක ගන්න. වීඩියෝ ගන්න තියෙන්නේ. තේර වවුලු කොට මේ. තරම වවුලු. වවුලු ගුහා කියන්නේ නිකන් නෙවෙයි. මාර වවුලු ගොඩක් ඉන්නේ වෙනම සද්දයක් නේද? ඔව්. වවුලු 1000කට වැඩි ඉන්නවනේ. ඉන්නවා. ඒක මේ ගුහාවෙන් එළිය ඇතුළට යනවා. ඇතුළට යනවා. ඒ කියන්නේ ඒක එහා තුලින් එහෙම රවුමක් ඇත්තේ මං හිතන්නේ. අපි ඉස්සරහ ගිහින් බලමු තාඩි. හතෙන් ගිහලා බලමු. හිතින් ඉතර යන්න පුළුවන් නේ. ඔව් ලීකෝ තියලා දෙනවා. ඉංගලා තියෙනවා වගේ. උඩ නැගලා තියෙනනේ උඩිමුත් තියෙනවා අර. තේිනවත් දන්නේ. අර නිකන් මීයක් බැඳලා වගේ නේ.
වවුල ඒ තරම් ඉන්න වවුල. සමාවෙන්න ඕන නේද මේ පොයි දවසේ කරදර කරන්නේ. ඔව් එකක් අනික ඉතර එලියක් අපි ගෙනාවේ නැහනේ ටොච් එක ගන්න. ඒ ගල නිකන් දියන්නේ. එනවයි තව ගියාගේ දැසෙර. ලියුණා බා ඔව් වැටෙනවා. ඔව් වෙන. වීඩියෝ එක දාන්න අල්ලන්න. එන්නේ කැපෙනවා. මොනවද තමයි ඉන්නේ. යන්න ඔය යන්න. කරදරයක් නෑ අපෙන්. යන්න විතරයි. මෙතන යාට යන එක වවුල ඉල්ල මරන. ඔව්නේ. එන්න තිබ්බියක් තියෙන්නේ. ඔය ඉන්න උඩ වවුල ටික ඔක්කොම ගන්න අමාරුයි බා. යන්න අමාරු නේද? ඈතින් පේනවා. අතුලට තියෙනවානේ. පොඩි ගුහා. අපේ ඇඟෙත් හැප්පෙනවා. ඔන්න ඔයගේ තමයි ඉන්නේ. යන්න ඔය යන්න. කරදරයක් නෑ අපෙන්. අපි ආවේ බලලා යන්න විතරයි. මෙතන යාට යන එක වවුල ඉල්ල මරන. එහෙම සිද්ධියක් තියෙන්නේ. ඔව්. ගන්න අමාරුයි බා. යන්න අමාරු. මේ තියෙන්නේ වවුල ඉන්න හැටි. ඈතින් පේනවා. ඇතුළට තියෙනවනේ. මීයක් වගේ. පොඩි ගුහාවක් තියෙනවා යන්න බෑ. ඒක ඇතුලේ නිකන් මීයක් බැඳලා වගේ මේ. ඔක්කොම ඉන්නේ මේ වවුල. වවුල ඒ තරම් ඉන්නවා. ඊට වඩා ලොකු එළියක් තිබ්බනම් පෙන්වන්න තිබ්බා. අන්න ඔය මේක ඇතුලේ මීයක් බැඳලා වගේ වවුලෝ ඉන්නවා. මේකෙන් යන එක අර පැත්තෙන් එනවා ඇති මං හිතන්නේ. එහෙම සිද්ධියක් තමයි තියෙන්නේ. මෙතනින් ඇතුල් වෙන වවුලෝ අතනින් එනවා ඇති. ඔව්. රින් ගන්න තිබ්බා මෙයාලගෙන් පිරීලා තියෙන්නේ. සමීප ඡායාරූපයක් වීඩියෝ එක. මේ තරම් වවුලෝ දෙන්නත් එල්ලිල්ල මචං. ඔව්. පැටව වෙන්නේ. ඔන්න ඔය වගේ තියෙන්නේ. ඉතින් ඇතුළට ඔය යනවා කියන එක මෙයාලට කරදරයක් අපිට කරදරයක්. මචං ටෝච් එක. හරියෙන් පෙන්නනවා බෑල්. බෑල් යනවා. මට දැනන්නේ නැහැ. මේ වල තියෙන ඇති. මේකෙන් යන කට්ටිය තමයි අතනින් එන්නේ. නොතන. අපි විශ්වාස කරන්නේ එහෙම ඈ. දැනට මෙච්චර තමයි අපිට පෙන්වන්න තියෙන්නේ මේ ගුහාවේ. නේද? ඔව් ඉතින් නේද මේ කාලේ හා වෙඩිරුණු ගත්ත ගුහා විදිය තමයි දැන් ජනප්‍රවාදයේ තියෙන්නේ. ඔව් ෆෝන් එක ගන්න. මගේ යාළුවෝ මාව දාලා ගියා. මොකයි ප්‍රශ්නේ? පල්ලෙත් toy ඉතින් තමයි නේ තියෙන්නේ. අල්ල තාම අත පොඩි ගුහාවක් තියෙනවා. මෙතන එකෙන් යමු. එතන ගියා කියලා. හා? ඔය හරි අමාරුයි ඈ. මාරම සරත් තියෙන්නේ මේ අවුලංගේ කොයිලනේ. ඔව් දවස්නා තින්නනේ. ගුහාව ඔන්න තියෙනවා. අපි එළියට යන ගමන් ඉන්නේ. මොකද මෙයාගෙන් කරදරේ අපිටත් අපෙන් කරදරේ ඊට වඩා මෙයාලට වලොන්න. ඈ මං හිතන්නේ ගලේ ඇති කොහේ හරි. තව නේද? එතන පොඩි තව්වක් තියෙනවානේ. මේකේ උඩත් ඉන්න කෙනෙක් එල්ලිලා. කොයින්? ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න යන්නේ නේ. ඔව්.
මෙහෙම තමයි තියෙන්නේ. මේ පහලිමුත් ඉන්න පුළුවන්. ඔන්න ඔය තියෙන්නේ. ওই විදිහට අපි ගල උඩින් නැංගා. ඒකේ හැමතැනම ඉන්න එක තමයි වවුල් එන කියලා කියන ඇත්තනේ. ඔව්. නවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඕජායමාන සාක්‍ය සිංහ තිලකාදර සාරදං කරුණාය ලෝක හිතාතාය සිතෝදාය සංහිතන් සද්ධා බලේන චින්තකාසේ කුසුම රන්සිතාරකං වන්දාමි සකල ලෝක පූජ සුගත රාජ පාදපං. කුඹුගොල්ල වෙඩිකුණු ලුණු ගුහා මේ විදිහට තමයි තිබ්බේ. ලස්සන ලොකේෂන් එකක් මෙතන තියෙනවා. ඉතින් වෙඩි ලුණු ගුහා මේ විදිහට වවුල් වෙන නැත්තම් වෙඩි ලුණු ගුහාව මේ මොරේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි අද දවසට ලස්සන වීඩියෝ එකක් ඔයාලට ගේනවා. ඔව්. එහෙනම් රැඳිලා ඉන්න අපිත් එක්ක ජය වේවා. අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. explore more අපේ Facebook page එකත් එක්ක එකතු වෙන්න. අලුත් දේවල් දැනගන්න, අලුත් තැන් හොයාගෙන යන්න නේද? අනිවාර්යෙන්ම. මේ රැඳින්න ඉතින් ලස්සන වීඩියෝ ටිකක් ඉස්සරහට අපි බලමු නේ. අනිවාර්යෙන්ම ලස්සන වීඩියෝ ටිකක් ලස්සන තැන් වල ගවේෂණයක් කරලා අලුත් දේවල් ඔයාලට ගේනවා. ගිය තැන් ටිකක් තියෙනවා. අපි තාම යන්න plan කරන් ඉන්නවා. අද දෙවියන් හම්බ වෙමු නේද? ජය වේවා. ජය වේවා.